Group assignment by Group number 11, Department of Business Management, Wayamba University of Sri Lanka. Welcome to our field visit to the Maravilla Public Library, conducted as part of the Management Information System Group Assignment of the Wayamba University of Sri Lanka. In this video, we will explore how the library uses information system to manage its daily operation. From book cataloging and membership record to digital services that support the community. Let's begin our journey inside the Maravilla Public Library. Team members. Let's see how the library information system works. सामान्य පොත් එන්ටර් කරනවා සිස්ටම් එකට තව මෙම්බර්ස් ඇඩ් කරනවා අපි තව ඔය පොත් එන්ටර් කරපුවාල විස්තර බලා ගන්න පුළුවන්. තව ඉතින් මෙම්බර්ස්ලාගේ අර කාඩ් එක print කරන්න ඒ වගේ කරගන්න පුළුවන්. දැන් අපි සාමාන්‍ය මෙම්බර් කෙනෙක්ගේ කාඩ් එකක් මේ වගේ print කරලා දෙනවා මේ එනට භාවිතා කරන්න. තව කාඩ් එකක් තියෙනවා ඒක මැනුවල් යන්නේ ඒක අර පොත් අපි ඉෂුව කරද්දී ඒ කාඩ් එක තමයි අපි මේ දාලා දෙන්නේ. මේ සිස්ටම් එකේ දැන් අලුතෙන් තමයි මම මේ පොත් ටික දාන්න ගත්තේ. මේ දැන් අලුතෙන් දාන පොතක්. මේ විදිහට දානවා නම් අපිට මේ දැන් තියෙන ඩේටාබේස් එකට දාන්න ඕන මුලින්ම මේ බෑක් ෆ්‍රන්ට් පේජ් එක දාලා ඒ විස්තර ටික දාන්න ඕනේ. ISBN, කතෘ, පොතේ නම, පොතේ පේජ් එකේ මේ ෆොටෝ එක එහෙම දාන්න ඕනේ. මේ පේජ් එකෙන් තමයි දාන්න ඕනේ. දාලා ඊට පස්සේ තව ඩීටේල්ස් ටිකක් තියෙනවා දාන්න මේ පොතේ ප්‍රයිස් එක, පොත පරිග්‍රහණ අංකේ වර්ග අංකය දාන්න තියෙනවා. ඒක තමයි මේ සෙක්ෂන් එකෙන් දාන්න ඕනේ. මේ මෙම්බර් කෙනෙක්ට දෙන ෆෝම් එක. එයාගේ ඩීටේල්ස් දාලා ග්‍රාම් සේක සාතික කරලා අපේ කෙනෙක් අරගෙන ෆිල් කරන් එන්න ඕන. මේකේ තියෙන විස්තර ටික අපි දානවා මේ සිස්ටම් එකේ. මෙතන මෙම්බර් ඩීටේල්ස් වලට ගිහින් එයාගේ නම ගම ඇඩ්‍රස් එක ID නම්බර් එක උපන්දිනේ ඒ ටික දානවා. මේ ඊට පස්සේ එයාට බාකෝඩ් එකක් ඉෂු වෙනවා මෙතන. මෙන්න මේ බාකෝඩ් එක මේක මේ වගේ බාකෝඩ් එකක් තමයි තියෙන්නේ. අපි මේ බාකෝඩ් එක මේ මෙම්බර් කාඩ් එකට අලවලා ආයෙ මේකට ඉෂු කරනවා. මේ දැනට තියෙන්නේ අර බුක් වලට අලවන බාකෝඩ් එක විතරයි. මම තිබ්බොත් ඒක පෙන්නනවා ඔයාලට. මේ කාඩ් එකේ අලවන්න ඕන. අපි මේ බාකෝඩ් එක අලවලා තමයි print එක දාලා දෙන්නේ. මේක විස්තර ටික දාලා ගැරන්ට් එකේ විස්තර දාලා මෙතන සේව් කරාම මේ එයාගේ ඩීටේල්ස් ටික වැටෙනවා. අපිට ඒ මෙම්බර්ගේ විස්තර දැනගන්න ඕන නම් ඒ මෙම්බර්ස් දැන් නම් 3000 ගණක් වගේ ඉන්නවා මෙම්බර්ස්ලා. දැන් ඕනනම් අර බාකෝඩ් එක සර්ච් කරලා මෙතන මෙම්බර්ගේ ඩීටේල් ගන්න පුළුවන්. නැත්නම් සමාජික අංකයෙන් මේ වගේ ඩීටේල්ස් ටික එනවා. එයා දැන් මේ මෙම්බර්ස් නම් පොත් අරන් නැහැ. නැත්නම් පොත් ගත්තා නම් ඒ ලිස්ට් එකත් වැටෙනවා. දැන් රිනියු පේමන්ට් කරන්න තියෙනවා නම් ඒවත් ඉස්තර වැටෙනවා එයාගේ. දැන් අවුරුද්දෙන් අවුරුද්දට අපි මේක මේ රිනියු කරන්න ඕනේ මෙම්බර්ස්ගේ මේ ඩීටේල්ස් රිනියු කරන්න නම් අර වගේ විස්තර දාන්න ඕනේ. මෙතන එයාගේ සමාජික අංකය ගහලා මෙතන මේ සිස්ටම් එකේ අදාළ ඩේට් එකට මේ අවුරුද්දක් රිනියු කරාම මේ සේව් වෙනවා ඩේටා ටික. ඊට පස්සේ අපිට මේ දැන් සිස්ටම් එකේ පොත් ඇඩ් කරලා තියෙන්නේ. අපි පොත් විස්තර හොයා ගන්න ඕන නම් නමින් සර්ච් කරලා ගන්නත් පුළුවන්. මෙතන මේකෙන් අපිට වැටෙන නමින් සර්ච් කරලා ගන්න ඕන. දැන් සාමාන්‍යයෙන් දැන් මේ පොත් තියෙනවා 17000 ගණක් තියෙනවා. ඒ 17000 ගණන් තියෙන පොත අපිට සර්ච් කරලා දෙන්න පුළුවන්. අදාළ රැක් එකේ තියෙනවා නම් කියලා රැක් එකේ තියෙනවා නම් ගිහලා ගන්න කියලා කියන්න පුළුවන්. නැත්නම් ඉෂුව වෙලා තියෙනවා නම් මෙහෙම ඉෂුව වෙලා වැටෙනවා. ඒකට ඒ පොත ගිහලා අපිට කියන්න පුළුවන් පාටක. සාමාන්‍යයෙන් අපි රිපෝට් ගන්නවා මේ ඔය දඩ වාර්තා වගේ සාමාන්‍ය පොත් ලිස්ට් එක ගන්න පුළුවන්. මේකෙන් තමයි රිපෝට් ගන්න. අපිට මේ වගේ මේකෙන් දඩ වාර්තා ගන්න පුළුවන් අදාළ දිනේ ඇතුළත් කරලා ඒ අදාළ දිනේ තියෙන දඩ වාර්තාව ගන්න පුළුවන්. රිපෝට් වල තව තියෙනවා වැඩි ප්‍රමාණයක් ගන්න පුළුවන්. ළමා සමාජික ගන්න පුළුවන්. ඒ වගේ පොත් මේ
සමාජයෙන් ගන්න පුළුවන්. පොත් වර්ග කරලත් ගන්න පුළුවන්. 800 900 එහෙම තියෙනවා වර්ග කරන. දැන් මේ වගේ මේ 14 වෙනි දිනේට තියෙන දඩේ එනවා. රිපෝට් එකක් වෙනවා ගන්න. මෙතනින් තමයි මෙම්බර් කාඩ් මේ print කරන්නේ. අපේ මෙම්බර්ස්ලා 4 දෙනෙක් වගේ මෙහෙම ඇඩ් කරලා මෙම්බර් කාඩ් එකක් ගන්න පුළුවන්. ඔයගේ මෙම්බර්ස්ලා 4 දෙනෙක් ගන්න පුළුවන්. අරගෙන අපි print එකක් අරගෙන මෙතන තමයි මම කිව්ව barcode එක අලවලා මේ වගේ laminate කරලා දෙනවා. තව අපි දැන් අර පොත් අයින් කරනවනේ. අයින් කරන පොත් මේ ලිස්ට් එකකට දාන්නත් පුළුවන්. remove book වලට තියෙනවා. මෙතනින් පුළුවන් අපිට දැන් සාමාන්‍ය පොතක් නැති වුණොත් මේ පොතේ පරිග්‍රහණාංක අපි දන්නවනේ පරිග්‍රහණාංක දාලා මේ අදාළ 125 ගාස්තු වයින් කරලා මේ පාට ගියතින් පොතක් නැති වුණොත් පොතේ වටිනාකමයි පොතේ 125 කර දෙපාර්තමේන්තු ගාස්තු වයින් කරලා මේ ඒ රිසිප්ට් එකට මේ පොතේ පරිග්‍රහණාංක ඇඩ් කරලා මෙතන පොත රිමූව් කරන්න පුළුවන්. ඒකට අර ලිස්ට් එකෙන් පොත නැති වෙනවා. මේ ලිස්ට් එකක් තියෙනවා. ඒක නම් වෙනම මේ වාර්තාවක් ගන්න බෑ. මෙහෙම පෙන්නන එක තමයි තියෙන්නේ. මේ පොත් ලිස්ට් එක මේ වගේ බලා ගන්න පුළුවන් අයින් කරපුවා. එහෙම වැඩ. සාමාන්‍ය වැඩි තමයි යන්නේ. සාමාන්‍යයෙන් අපි මේ මෙතන පෙන්නනවා දැන් අර කන්ටිනියු කරන ලිස්ට් එක පෙන්නනවා. මෙතන බුක් කවුන්ට් එක පෙන්නනවා. ඒ ඉන්න මෙම්බර්ස් ප්‍රමාණය විතරක් පෙන්නනවා. මෙතන වෙනම කවුන්ට් එකක් පෙන්නනවා. සිස්ටම් එකේ ඔය විදිහට තමයි යන්නේ. අපිට වෙනම ඉතින් අර මේ පුළුවන් මේ මෙතන සෙක්ෂන් හදාගන්න එක සිස්ටම් එක අනුව අපි පුරා දඩ වාර්තාවල තියෙන දඩ වෙනස් කරනවානේ සමහර දැන් අවුරුද්දෙන් අවුරුද්ද දඩ වෙනස් වෙනවා. දවස් දෙකක් තුනක් පරකුණු රුපියලයි දෙකයි කියලා ඊළඟ අවුරුද්දේ වෙනස් වෙනවා. ඒක අපිට දඩ එහෙම වෙනස් කරගන්න පුළුවන් මේ ලිස්ට් එකේ. මේ දැනට තියෙන දඩ ස්කීම් එක තමයි මේක. අපි මේකේනොත් වෙනස් කරලා හදාගන්න පුළුවන් දඩ ප්‍රමාණය. ඊට පස්සේ බුක් ඉෂුව කරන්නටයි රිටර්න් කරන්න. අපි දැන් ඉෂුව කරනවා කියනකො මේ සමාජික අංකේ මේ සමාජිකයට අපි ඉෂුව කරනවා කියනකො ඒක අපිට පුළුවන් මෙතන මේ අර මේ බාකෝඩ් එක තමයි පොත් වලට අලවන්නේ. මේ බාකෝඩ් එක මෙතන ස්කෑන් කරාම මේ මෙම්බර්ට මේ බුක් එක ඉෂුව වෙනවා. දෙකක් දෙනවා සාමාන්‍යයෙන් සමාජිකයට. ඒතකොට ඒක ඉෂුව වුණාම එයා දවස් 14ක් ඇතුළත ගෙනලා දෙනවා. ඊට පස්සේ ගෙනාවට පස්සේ අපි ඒ නම්බර් එකට රිටර්න් කරනවා. දැන් මේ පොත ඉෂුව කරා. අනේ පොත අරගෙනදී මෙයාට ඉෂුව වෙලා තියෙන්නේ. ඔන්න රිටර්න් කරන්න වෙනනම් ඒ නම්බර් එකම මෙතන අර ඉෂුව වෙච්ච බුක් තුන සෝරි දෙක. ඒක අපිට මේ මෙතනින් ඕනෑම පරිගණනාංක ගහලා රිටර්න් කරන්නත් පුළුවන්. නැත්නම් ඒ පොත අතට දුන්නාට පස්සේ අතෙන් මේ බාකෝඩ් එක ස්කෑන් කරලා මේ රිටර්න් කරන්නත් පුළුවන්. This is an interview about the library information system. ඒකකොට මේ පුස්තකාලයේ වර්තමානයේ තොරතුරු පද්ධතිය ක්‍රියාත්මක වෙනවද? ඒ මොන වගේ පද්ධතියද? අපි දැන් ක්‍රියාත්මක වෙනවා. දැන් අපි වර්ග කරලා දානවනේ බින්දුවේ දරනසේ දක්වා. ඒකට අපිට ඒ පොත්වල වර්ගීකරණය කරපු පොත් ලිස්ට් එකක් ගන්න පුළුවන්. ඒක අපිට දැන් මෙම්බර්ස්ලා ඉන්නවනේ 2000 ගණන් විතර දැන් තියෙන. ඒකට අපිට පුළුවන් වැඩි ඉඩි ප්‍රමාණය වෙනම ගන්න ළමා වැඩි සමාජීය ප්‍රමාණය වෙනම ගන්න. එහෙම පුළුවන් ගන්න පුළුවන්. අපිට උදාහරණ වාර්තාවගේ නැගිටිව් වෙනකන් අපි සිස්ටම් එකට දාලා තමයි දඩ වාර්තාවක් හොයන්න පුළුවන්. පොතේ මානෙක අපි හය කරගෙන ඉන්නවා කියන්නේ ඒක ප්‍රමාණය ගන්න පුළුවන්. ඒකට මේ පුස්තකාලයේ තොරතුරු පද්ධතිය ස්ථාපිත කරේ කවදාද? සාමාන්‍ය වර්ෂයේ වගේ ඉඳලා මෙතන අප්ඩේට් වෙනවා අපි ආයෙත් කියලා තමයි අප්ඩේට් කරන්නේ. එතකොට සර් දැන් පුස්තකාලයේ මේ වගේ
එකපාරම පොතක් තෝරගන්න අමාරුයි. ඒකෝට අපිට පුළුවන් පාඩකයා ආවම එයා කියනවා මට මේ වගේ පොතක් හොයලා දෙන්න. ඒකට අපි සිස්ටම් එකෙන් ඒක සර්ච් කරලා ඒ පොත තියෙන තැන හොයලා මේ පොත තියෙනවද නැද්ද කියලා අහන පාඩකයා ප්‍රශ්න කරන්නේ නැතුව අපිට මේ පොත හොයලා දෙන්න පුළුවන්. ඒක වාසියක්. තව අපිට පොත් ඉෂුව කරද්දී පොත් මේ රිටර්න් කරද්දී කොළවල ලියනවට වැඩිය මේ සිස්ටම් එකෙන් අර එකපාරම බාරකෝඩ් ස්කෑන් කරලා ඒක ඉෂුව කරන එක ඉවරලාට මේ රිටර්න් කරන එක ඉවරලාට කරගන්න පුළුවන්. ඒකට දැන් කියන තොරතුරු පද්ධතියේ මේ සර් දකින්න කැමති වෙනස්කම් එහෙම තියෙනවා. දැනට තියෙන කී අපිට තව වෙනස්කම් කරන්න ඕන. ඒ කියන්නේ අපිට අන්තිම සමීක්ෂණයක් කරනවා. ඒ සමීක්ෂණයේදී ලිස්ට් එකක් ගන්නවා. ඒ ලිස්ට් එකේදී අපිට වෙන වෙන වශයෙන් ලිස්ට් එකක් ගන්න බෑ. අර පොත් දැන් තියෙන්නේ අපිට 17000 ගණන්. ඒ 17000 ගානම තමයි එක දිගට මේ ලිස්ට් එකක් වැඩිලා එන්නේ. ඒක තව පොඩි අප්ඩේට් එකක් වෙන්න ඕන. තව ඉතින් අර SMS පණිවිඩ සේවාවක් කරනවා ඒ සිස්ටම් එකකින්. ඒ සේවාවේදී මේ මුදල් තැන්පතුවක් විදියට වෙනම තියාගන්න ඕන. ඒවා කියන්නේ අලුත් වෙන්න ඕන. කියන්නේ අර ඔටෝමැටික් විදියට SMS එකක් යන්නේ අපි සර්ච් කරලා ඒ මනුස්සයා මේ රිනිව් කරන්න තියෙනවද පොත් පාර දෙන්න තියෙනවද ඒක අපි දැනගෙන එහෙම සර්ච් කරලා තමයි මැසේජ් එක යවන්නේ. ඒ මැසේජ් එක ඔටෝමැටික් යවනවා නම් ඒක තවත් පහසුයි. තවත් මේ සිස්ටම් එක බාහිර ගන්න ලේසියි. එතකොට මේ තොරතුරු පද්ධතිය පවත්වාගෙන යනකොට ඒ වගේ මේ තොරතුරු සත්‍යතාව පිළිබඳ ගැටලුවලට මොකද කියන්නේ? සත්‍යතාවය එහෙම වැරදි වෙන්නේ නැහැ කොහොමද? අර සිස්ටම් එකේ පොතක් දෙකක් බහැර වෙද්දී අර අදාළ අංකෙටමනේ බහැර වෙන්නේ. එතකොට සමහර වෙලාවට අපිට අර තුණ්ඩුවේ අංකේ වෙනස් වුණොත් පොතේ මේ කියන්නේ පොතේ තුණ්ඩුවේ මේ බාරකෝඩ් එකේ අංකේ වෙනස් වුණොත් පොත වෙනස් වෙනවා. දැන් බාරකෝඩ් එක කොහොමද වෙනස් වෙන්නේ නැහැ. අදාළ පොතේ මේ විදිහට තියෙනවා. එතකොට අර සත්‍යතාවය මේ කියන්නේ ඒ විදිහටම තියෙනවා. يعني වැරදීමක් සිදු වෙන්නේ නැහැ. සිස්ටම් එක මැෂින් දෙකක තියෙනවා. දැන් මම කරන සිස්ටම් එකේ තියෙන්නේ අර බහැර දෙන්නයි මේ බාර ගන්න ඒවා කරන්න අමාරුයි. අර ඉස්සරහා කවුන්ට් එකක් තියෙනවා. කවුන්ට් එකේ තමයි මේ සිස්ටම් එක මේ පොත් දෙන එකයි ගන්න එකයි කරන්නේ. එතනදී අපි පොත් දෙනකොට අර බාරකෝඩ් රීඩර් එකක් වෙන්න තියෙනවා. ඒ රීඩර් එකෙන් අදාළ මේ කෙනාගේ මේ බාරකෝඩ් එක ස්කෑන් කරලා ඒකට ඒ පොත් බහැර දෙනවා. ආයේ බාරකෝඩ් එක මේ ස්කෑන් කරලා ආයේ රිටර්න් කරන්න පුළුවන්. එතනදී ඒ බාරකෝඩ් මැෂින් එකයි ඒකම සිස්ටම් එකට මේ ස්ථාපනය කරලා තියෙනවා. සර් තොරතුරු පද්ධතියේ මොකක්ද කියලා තොරතුරු ආරක්ෂාව සම්බන්ධයෙන් ගණන් කටයුතු සම්බන්ධයෙන් මේක තියෙනවා. ඒක කරන්ට් එක නැතුව වගේ අපිට තොරතුරු නැති වෙන්නේ නැහැ. ඒ අදාළ දිනේදී අර සිස්ටම් එක භාවිත කිරීම තමයි කරගන්න බැරි වෙන්නේ. නැතුව අර තොරතුරු නැති වෙන්න අපි බෑකප් එකක් ගන්නවා සතියකට සැරයකට දාලා දෙනවා. මෙම්බර්ස්ලාගේ අදාළ ඔක්කොම තොරතුරු වල බෑකප් එකක් අපි සතියකට සැරයක් ගන්නවා. ඒතකොට සිස්ටම් එක මොනවා වුණත් අපිට පුළුවන් මේ ආයතනෙ කියලා ඒ සිස්ටම් එක අයින්ස්ටෝල් කරලා මේ බෑකප් එක දාපුවම අදාළ data ටික ගන්න. මේ කරන්ට් එක නැතුව ගියොත් තමයි ඒ අදාළ දිනේදී මේ සිස්ටම් එක භාවිත කරන්න බැරි. Now, let's have a brief summary of the video. Through this project, we learn how the state library integrates technology with traditional library functions. The management information system enhances cataloging accuracy, user convenience, and data retrieval. We also identify the importance of cybersecurity, regular backups, and staff training for system efficiency. Finally, we realize that undergraduates should improve IT literacy, database handling, and analytical skills to adapt to digital knowledge environments. This is the end of our video. Thanks for watching.